මම දැනට ඉන්නේ සුබෝදා ආයුර්වේද ප්‍රජා සත්කාර ඒකකේ. මම දැන් මාස දෙකකට අධික කාලයක් තිස්සේ ඇවිල්ලා මගේ කකුල මේ විදිහට කැපුවා. මට හදිස්සියෙන් දියවැඩියා රෝගයක් ආවා. ඒ දියවැඩියා රෝගේ හේතුවෙන් මගේ ඇඟිලි පළවෙනි මාපට ඇඟිල්ලත් පසුව දෙවෙනි ඇඟිලි හතරත් කකුල දැම්මා. ඊට පස්සේ මම උත්සාහ කළා මේ කකුල සනීප කරගන්න. නමුත් ඒ කොච්චර කකුල සනීප කරගන්න උත්සාහ කළත් බැරි වෙච්ච නිසා මගේ වල්සරේ තමයි දැන් කකුල කපලා තියෙන්නේ. මේ සුබෝදා ආයුර්වේද ප්‍රජා සත්කාර ඒකකේ කියන්නේ මේ අධ්‍යක්ෂක කුරිය ඇත්තටම ප්‍රජා සේවාවක් කරනවා. ඒ තමයි ලෙඩුන්ව නොමිලේ බලා ගැනීම. ලෙඩුන්ගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ආව ගත්ත දවසේ ඉඳන් මට කිසිම මුදලක් අය කරන්නේ මගේ මුදලක් අය නොකර මගේ සියලුම සමාජ සේවා කටයුතු විශේෂයෙන්ම මාව බලා ගැනීම, කන්න බොන්න දීම, ඒ වගේම ලෙඩ දුකට සාත්තු සප්පායම් කිරීම මේ සෑම දෙයක්ම සිදු වෙන්නේ මේ ප්‍රජා සත්කාර ඒකකේ ප්‍රධාන අධ්‍යක්ෂකතුමියගේ ආශිර්වාද මැද්දේ. ඒ කාර්ය මණ්ඩලය ඉතාම යහුසුලුව ඕනෑකමින් අපි දිහා බලමින් මේ කටයුතු සිද්ධ කරනවා. මට කියන්න ඕන විශේෂයෙන්ම නොමිලේ මේක කරන නිසා මට ඇත්තටම මගේ අම්මා තාත්තා නැති වෙලා දැන් අවුරුදු කිහිපයක් වෙනවා. ඒ වගේම මම විවාහවක නැහැ. මට දරුවෝ නැහැ, බිරිඳක් නැහැ. මට සහෝදර සහෝදරයෝ කියලා කවුරුත් නැහැ. මම විතරයි මගේ පවුලටම ඉන්නේ. ඒ නිසා මගේ නෑදෑයෝ කියලා මට එහෙම කවුරුත් ඇත්තෙත් නැහැ. ඒ නිසා මම උත්සාහ කරනවා මට උදව් කරන්න. මේ බලාගෙන ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාව ආසාවෙන් බලා ඉන්නවා නම් අපි වගේ අයට උදව් කරන්න ඉතාම ඉක්මනින්ම නොපවාම සුබෝදා ආයුර්වේද වැඩිහිටි සත්කාර මේ ප්‍රජා සේවා ව්‍යාපෘතියට අපිට කතා කරන්න. ඒ සඳහා දුරකථන අංක ලබා දීලා තියෙනවා. මේ ලබා දී තිබෙන දුරකථන අංක ඔස්සේ කතා කළොත් පිට ඔබ තුමාලා සහ ඔබතුමියලා දෙන සහයෝගයෙන් හැමදාමත් මේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට අපිට නොමිලේ තව දුරටත් නොමිලේ කරගෙන යන්න පුළුවන්. මම දැනට කළුබෝවි රත්මලානේ සිට කළුබෝවිද රෝවලටත් ඒ වගේම ජාතික රෝවලටත් මම යන්නේ. සමහරක් වෙලාවට ඇත්තටම පිට්නී එකක් යොදාගෙන. ඒ වෙලාවට නම් මුදලක් යනවා. ඒ මුදල හොයාගන්න පවා මම හරි අසීරු තත්වයක ඉන්නේ. මගේ සම්පූර්ණ වියදම දරන්නේ මේ ඒකකයෙන් පමණයි. ඒ නිසා මට පුළුවන් තරම් උත්සාහ කළා මාව බලාගන්න, මට උදව් උපකාර කරගෙන දෙන්න පුළුවන් යම් සත්කාරයක්ද, කෑම වේලක්ද, මුදලින් උදව් උපකාර කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? ඒ හැම ක්‍රමවේදයක්ම ලබා දෙන්න කියලා මම ඉතාමත් කරුණාවෙන් ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවගේ ඒ වගේම උදව් කරන දානපති මහත්ම මහත්මීන්ගෙන්, බෞද්ධ කරුණාවන්ත මහත්ම මහත්මීන්ගෙන් මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.